අද අපි කතා කරන මාතෘකාව තමයි sales resistance. මොකද sales resistance කියන්නේ? වෙළඳාම කිරීම සඳහා තියෙන බාධාවන් කියන එක. මේක මතුවෙන්නේ කොහොමද? ඔයගොල්ලෝ ඉගෙන ගත්තා prospecting. ඒ කියන්නේ prospecting වලදී ඔයගොල්ලෝ භාණ්ඩ විකුණන customer අඳුනගත්තා. අඳුරගෙන ඊට පස්සේ ඔයගොල්ලෝ pre approach එකට ගියා. pre approach එක කියන්නේ පාරිභෝගිකයා හමු වීමට ප්‍රථම ඔයගොල්ලෝ සූදානම් වුණා. ඒ කොටස ඔයගොල්ලෝ ඉගෙන ගත්තා. ඊට පස්සේ අපි කිව්වා perfect approach එකට යනවා. කියන්නේ customerව හම්බ වෙනවා ගිහිල්ලා. physically customerව හම්බ වෙනවා. හරිද? ඒ කියන්නේ appointments දාලා හෝ ඕගොල්ලන්ගේ daily route එක අනුව ඕගොල්ලෝ ගිහලා අදාළ customerව මුණ ගැහෙනවා නේ. ඒතර මුණ ගැහෙන්නේ ඇයි? ඕගොල්ලෝ මෙන්න මේ භාණ්ඩේ හඳුන්වා දීම විකිණීම සඳහා නැත්නම් sales presentation එක කිරීම සඳහා. එතකොට customer හමු වුණාට පස්සේ ඕගොල්ලෝ කරන ඊළඟ ක්‍රියාවලිය තමයි sales presentation එක නේද? අපි effective selling process තමයි 5 P's in selling process කියන එකේදී අපි ඉගෙන ගත්තා sales presentation. මම ඉතින් ඊතරම කිව්වා sales presentation එක ඔයගොල්ලෝ කරගෙන යනකොට customer නිකන් බිම් බලාගෙන ඉන්නේ නෑනේ. ධර්මදේශනාවක් අහනවා වගේ නේද? එහෙම බලාගෙන ඉන්නේ නෑ. ඒගොල්ලෝ මොනවද කරන්නේ? ඒගොල්ලෝ ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. කස්ටමර් ඔයගොල්ලෝ ප්‍රසන්ටේෂන් එක කරනකොට මේ ප්‍රොඩක්ට් එක කොහොමද, හොඳද, ගණන් වැඩි නැද්ද, මේ බ්‍රෑන්ඩ් එක අපි අහලා නෑ මීට ඉස්සෙල්ලා, ගැරන්ටි තියනවද, වොරන්ටි තියනවද, ක්‍රෙඩිට් දෙනවද, මේ ගොඩාක් ප්‍රශ්න අහන්න පටන් ගන්නවා. මෙන්න මේ කොටසට අපි කියන්නේ sales resistance කියලා, වෙළඳ බාධාවන් කියලා. මේක ඕනම salesman කෙනෙක් මුහුණ පාන ගැටලුවක්. ඇයි මේ sales resistance අපි උගන්වන්නේ? දැන් sales resistance උගන්වන්න ප්‍රධානම හේතුව තමයි මේක ඇත්තටම සිලබස් එකේ කොටසක්. ඒත් එක්කම දැන් බොහෝ අය මේ වගේ කස්ටමර් ප්‍රශ්න කරනකොට ඕගොල්ලෝ සේල්ස් ප්‍රසන්ටේෂන් එක ඇතුළතදී ඔයාලට බාධා කරන්න පටන් ගන්නවා. ඒ බාධා කරන්න පටන් ගන්නකොට සේල්ස් අය මොකද වෙන්නේ? මානසිකව සමහරක් වෙලාවට වැටෙන්න පුළුවන්. තේරුණාද? මානසිකයාට මේ සේල්ස් ප්‍රසන්ටේෂන් එක නිසියාකාරයෙන් කරගෙන යන්න අපහසු වෙන්න පුළුවන්. එතකොට ඒක මම සාමාන්‍යයෙන් පැහැදිලි කරනවා මෙහෙමයි. දැන් හෙම්බිරිස්සාව හැදෙනවනේ. හෙම්බිරිස්සාව හැදුනට පස්සේ මොකද වෙන්නේ? නහයෙන් හොටු දියර ගලනවා නේ. හොටු දියර ගලනවා, කැස්ස තියෙනවා, සෙම එනවා. දැන් හෙම්බිරිස්සාව හැදුනහම අපි ඔය කියන දන්න නිසා නහයෙන් මේ හොටු දියර ගැලුවට ඔයගොල්ලෝ බය වෙනවද? නෑ. ඇයි? ඕගොල්ලෝ දන්න හෙම්බිරිස්සාව කියන්නෙම හෙම්බිරිස්සාවත් එක්ක එන්නෙම මේක තමයි නේ. මොකක්ද දෙන්නේ? හොටු දියර ගලනවා, කැස්ස එනවා, සෙම එනවා. ඕක ඉතින් ලේන්සුවත් යම් පීදානවා, කාටවත් ප්‍රශ්නයක් නෑනේ. ඇයි ඒ? ඒක ගැන දන්න නිසා. සේල්ස් ප්‍රසන්ටේෂන් කරනකොට ඔබ්ජෙක්ෂන් එනවා කියලා දන්නවා නම්, නැත්නම් සේල්ස් රෙසිස්ටන්ස් තියෙනවා කියලා දන්නවා නම්, ඒක අර හෙම්බිරිස්සාව හැදුනහම හොටු දියර එනවා වගේ, හොටු ගලනවා වගේ වැඩක් තමයි. ඕගොල්ලෝ දන්නවා සේල්ස් කරන්න ගියොත් රෙසිස්ටන්ස් තියෙනවා. එහෙනම් ඒකට මෙතන බය වෙනවද? බය වෙන්නේ නැහැ. ඒක නිසා මේක ඉගෙන ගන්න ඕන. මේක ඉගෙන ගත්තට පස්සේ ඕගොල්ලෝ දන්නවා හෙම්බිරිස්සාව හැදුනම මෙහෙමනම් සේල්ස් කරන්න ගියාම රෙසිස්ටන්ස් තියෙනවා. ඒ දෙකම එකයි. හරිද? ඒ දෙකම එකයි. මොකද අර වගේ ප්‍රශ්නයක් තමයි මෙතන තියෙන්නේ. ඒක නිසා අපි මේ පාඩම බොහොම දීර්ඝව විස්තරාත්මකව උගන්වනවා. මොකද සේල්ස්මන් කෙනෙක් මෙන්න මේ தත්ත්වය හොඳට අවබෝධ කරගත්තොත් එයාට ඕන කස්ටමර් කෙනෙක් මොන විදියේ රෙසිස්ටන්ස් ආවත් එයාට මුහුණ දෙන්න පුළුවන්. එයාට මුහුණ දෙන්න පුළුවන්. එයාගේ මානසිකත්වය, එයාගේ ධෛර්යය, ශක්තිය, එයාගේ තියෙන සේල්ස් කිරීමේ අදිෂ්ඨානය, කොන්ෆිඩන්ස් එයාට හොඳට තියාගෙන යන්න පුළුවන්. එයා දන්නවා මම මේක කරනකොට පාරිභෝගිකයා අනිවාර්යෙන් කස්ටමර් මට ප්‍රශ්න නගනවා, බාධා කරනවා, රෙසිස්ටන්ස් ගේනවා කියන එක. එතකොට සේල්ස් රෙසිස්ටන්ස් ගත්තොත් කොටස් දෙකකට බෙදෙනවා. obstacles and objections කියලා. obstacles and objections. හරිද? obstacles කොටස් දෙකකට බෙදෙනවා. real obstacles, unreal obstacles. objections කොටස් දෙකකට බෙදෙනවා. sincere objection, insincere objections කියලා. හරිද? insincere objection. මේ sales වලදී මේ sales resistance කොටස් දෙකකට බෙදලා obstacle and objection වලදී මේ පාඩමේ කියනවා මේ obstacles ආවොත්, resistance විදියට obstacles ආවොත් salesmanට ටිකක් handle කරන්න customerව අපහසුයි කියලා. තේරෙනවද? එයාට අපහසුයි. සේල් එක බොහෝ වෙලාවට කිරීම අපහසු තත්වයකට පත් වෙන්න පුළුවන්. හැබැයි ඔබ්ජෙක්ෂන් આવොත් හැන්ඩල් කරන්න පුළුවන්. ඔබ්ජෙක්ෂන් එක කියන්නේ සේල්ස් නොකර ඉන්න රීසන් එකක් නෙවෙයි කියලා කියනවා. හරිද? ඔබ්ජෙක්ෂන් આવොත් මේක આવොත් සේල්ස් නොකර ඉන්න එක රීසන් එකක් නෙවෙයි. සේල් එක කරන්න නැතුව ඉන්න කිසිම රීසන් එකක් නෙවෙයි. ඔබ්ස්ටැකල් එකක් આવොත් හැබැයි
ටිකක් අපහසුයි කියලා කියනවා. හැබැයි දක්ෂ කෙනෙකුට මේකත් මැඩපවත්වාගෙන කරගෙන යන්න පුළුවන් වෙන්න පුළුවන්. හැබැයි මේ තියරියේ මේ සේල්ස් පොත්වල කියනවා ඔබ්ස්ටකල්ස් කියන එක ටිකක් අමාරුයි කියලා. ඒක නිසා අපි අද බලමු මොකද්ද මේ සේල්ස් රෙසිස්ටන්ස් වල ඔබ්ස්ටකල්ස් කියලා කියන්නේ කියලා. මේකේ විස්තර කරනවා මේ ඔබ්ස්ටකල්ස් කියන්නේ ප්‍රැක්ටිකල් රීසන්ස් නැත්නම් ප්‍රැක්ටිකල් කන්ස්ට්‍රේන්ට්. තේරුණාද? ප්‍රැක්ටිකල් ඒ කියන්නේ ප්‍රායෝගික ගැටලු. තේරුණාද? ප්‍රායෝගික ගැටලු තියෙන්න පුළුවන්. හරිද? අනිත් එක රියල් වර්ල්ඩ් ලිමිටේෂන්ස්. රියල් වර්ල්ඩ් ලිමිටේෂන් කියන්නේ ඇත්ත ලෝකයේ පවතින මොනවාද? යම් සීමාවන් බලපාන්න පුළුවන්. ඒ වගේ එකක් ආවොත් සේල්ස්මන්ට අපහසුයි කියලා කියනවා. එහෙනම් මොනවාද මේ ඔබ්ස්ටකල්ස් කියන්නේ? ප්‍රැක්ටිකල් කන්ස්ට්‍රේන්ට්. ප්‍රැක්ටිකල් කන්ස්ට්‍රේන්ට් කියන්නේ ප්‍රායෝගික මුහුණ පාන ගැටලු තියෙන්න පුළුවන් කස්ටමර් කෙනෙක්. භාණ්ඩයක් මිලදී නොගන්න. අනිත් එක රියල් වර්ල්ඩ් ලිමිටේෂන්. රියල් වර්ල්ඩ් ලිමිටේෂන්ස් කියලා කියන්නේ මේ ඇත්ත ලෝකයේ දකින්න තියෙන සමහර සීමාවන් තියෙනවා. ඒවා මත ඉඳගෙන සමහරක් වෙලාවට පාරිභෝගිකයට භාණ්ඩ මිලදී නොගෙන ඉන්න අවස්ථාවක් එන්න පුළුවන්. අන්න ඒකට කියනවා ඔබ්ස්ටකල් එකක් කියලා. තේරුණාද? දැන් ප්‍රධාන කාරණා දෙක මතකයි නේ. ප්‍රැක්ටිකල් කන්ස්ට්‍රේන්ට්, රියල් වර්ල්ඩ් ලිමිටේෂන්. එතකොට මොනවද මේ ප්‍රැක්ටිකල් කන්ස්ට්‍රේන්ට් රියල් වර්ල්ඩ් ලිමිටේෂන්ස් කියලා කියන්නේ? අපි හිතමු ඕගොල්ලෝ කස්ටමර් කෙනෙක් හම්බ වෙලා භාණ්ඩයක් විකුණන්න යනවා. ඉන්ෂුරන්ස් පොලිසි එකක් වෙන්න පුළුවන්. වෙන යම් ෆිසිකල් ප්‍රොඩක්ට් එකක් වෙන්න පුළුවන්. අපි හිතමු සෝලාර් පවර් යුනිට් එකක් වෙන්න පුළුවන්. මොනවා හරි ප්‍රොඩක්ට් එකක් කස්ටමර්ට විකුණන්න යනවා. ඒ විකුණන්න ගියාට පස්සේ පාරිභෝගිකයට ඔයා සේල්ස් ප්‍රසන්ටේෂන් එක කරන්න පටන් ගන්නවා. පටන් ගන්නකොටම කියනවා මෙහෙම කතාවක්. අපි හිතමු මේ අනේ මල්ලි නැත්නම් අනේ මහත්තයා පොඩි ප්‍රශ්නයක් මට මේ දවස්වල. මොකද්ද? මම පොඩ්ඩක් බැංක්‍රෆ්ට් වෙලා ඉන්නේ. මගේ බැංකු ගිණුම් ඔක්කොම ලොස් වෙලා ඉන්නේ. මයිනස් වෙලා තියෙන්නේ. තේරුණාද? එතකොට අර නිකන් එයා බංකොලොත් තත්යකට වගේ ගිහිල්ලා. දැන් මේ වගේ එකක් ආවොත් එයාට භාණ්ඩ විකුණන්න පුළුවන්ද? මේක රියල් වර්ල්ඩ් ලිමිටේෂන් එකක්. ප්‍රැක්ටිකල් කන්ස්ට්‍රේන්ට් එකක්. භාණ්ඩ විකුණන්න පුළුවන්ද? ඔයාට පුළුවන් දේවල් කිනුට භාණ්ඩ විකුණන්න. අපහසුයි. අපි හිතමු ඔයා ගියාම කියනවා මේ ඇත්තටම මේ අපි මේ ගැන සෑහෙන කල්පනා කරකටත් හිටියේ මේක ගන්න ඕන කියලා. අපිට හරි වැඩේනේ උනේ ලබන මාසේ අපි මයිග්‍රේට් කරනවා. මයිග්‍රේට් කරනවා කියන්නේ රට යනවා. ස්ථිර පදිංචිය සඳහා යනවා. ඒගොල්ලන්ට PR එක හම්බෙලා මේ ඕස්ට්‍රේලියාව. දැන් මොකද වෙන්නේ? ඔයාලට භාණ්ඩ විකුණන්න පුළුවන්. අපහසුයි. ඇයි? එයා දැන් මේ තීනේවත් විකුණලා තමයි යන්න හිතන් ඉන්නේ. එතකොට භාණ්ඩයක් විකුණන්න අපහසුයි. තේරුණාද? සමහරක් වෙලාවට රෝගාතුර වෙලා. එයාට රෝගයක් මොන හරි වැළඳිලා තියෙනවා. දැන් බෙහෙත් ගන්නවා. එතකොට ආයෝජන කටයුතු භාණ්ඩ මිලදී ගැනීම වගේව දැන් කරනව අඩුයි. තේරුණාද? සමහර වෙලාවට වයස්ගත වෙලා දැන් ළමයි ඉන්න කට්ටිය ළමයි දූ දරුවෝ කියනවා අම්මලා තාත්තලා දැන් මොනවත් කරන්න ඕනේ නැහැ. ඔය කාලා බීලා ඉන්න. ඕව අපි බලා ගන්නම්. ඔය ගෙවල් රිපෙයාර් කරන මොන හරි කරන ව්‍යාපාර කටයුතු අරෝමියා දැන් නවත්තලා පැත්තකට වෙලා ඉන්න. සමහරකට මේ හොඳ කස්ටමර් කෙනෙක්. හැබැයි එහෙම වෙලා තියෙනවා. ඒතර ඔයාලට භාණ්ඩ විකුණන්න අපහසු වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට ඇත්තටම ඒ ප්‍රොඩක්ට් එක තියෙනවා. ඒ ප්‍රොඩක්ට් එක ඒගොල්ලන්ට තියෙනවා. ඒතර ඔයාලට විකුණන්න අපහසුයි. ඇයි? මේ සාමාන්‍යයෙන් ඒතර තව එකක් පාවිච්චි කරන්න අපහසු වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ ප්‍රැක්ටිකල් සිටුේෂන් නැත්නම් රියල් වර්ල්ඩ් ලිමිටේෂන්ස් එන්න පුළුවන්. තව ගොඩක් දේවල් තියෙන්න පුළුවන්. ඒගොල්ලෝ ඇත්තට සල්ලි නැහැ. එතකොට වෙනම නැත්නම් තීරණය කරගන්න බෑ මොනවා හරි. ඉතින් ඒ වගේ ගොඩාක් කාරණා එකතු වෙලා ඔබ්ස්ටකල්ස් එන්න පුළුවන්. ඔබ්ස්ටකල් එකක් ආවොත් ඇත්තටම අර වගේ රීසන් එකක් ආවොත් නේද රට යනවා කිව්වොත් දේපල විකුණනකොත් ව්‍යාපාර වහනවා කියන්න පුළුවන්. සමහර අයට එනවා ඒගොල්ලන්ගේ රෙන්ට් එක ඉවර වෙලා ඒ බිල්ඩින් එක නැවත දෙන්නේ නැහැ. ඒගොල්ලෝ ඒක නිසා කල්පනා කරනවා ඒගොල්ලන්ට තැනක් හොයාගන්න බැරි වුණා ව්‍යාපාර කටයුතු නතර කරන්න. සමහරක් වෙලාවට සමහරක් අයට දීර්ඝ කාල ටෙන්ඩර්ස් කරපු අය. අපි හිතමු ගවර්න්මන්ට් ටෙන්ඩර් එකක් ගිහිල්ලා. ගවර්න්මන්ට් එක චේන්ජ් වෙලා දැන්. ඒගොල්ලන් ටෙන්ඩර් එක එන්නේ නැහැ. දැන් ටෙන්ඩර්ස් ඒගොල්ලන්ට එන්නේ නැහැ මොන හරි ප්‍රශ්නයක් මත එන්නේ නැහැ. ඒගොල්ලෝ ඒ ව්‍යාපාරයෙන් අයින් වෙලා වෙන මොන හරි කරගෙන ඉන්න බලාපොරොත්තුක තමයි දැන් ඉන්නේ. එතකොට ඔයාට ඒ අයට භාණ්ඩ විකුණන්න අපහසුයි. ඒගොල්ලෝ කියනවා ලබන මාසෙන් මහත්තයා අපේ ටෙන්ඩර් එක ඉවරයි අපිට නැවත හම්බෙයිද කියන්න බෑ. හම්බුනොත් අනිවාර්යෙන් අපි කතා කරන්නම්. ඒක නිසා දැනට අපිට මොනවත් කරන්න විදියක් නැහැ. සමහරකට අන්සර්ටිනිටි එකක් තියෙනවා. ඒ කියන්නේ හම්බෙයිද නැද්ද දන්නේ නැහැ. හම්බුනොත් ඔයාට කෝල් කරයි. හරිද? හම්බු නොවුනොත් කරන්න දෙයක් නැහැ. ඉතින් මේ වගේ ප්‍රශ්න එන්න පුළුවන්. ඒවට අපි කියනවා ඔබ්ස්ටකල්ස් කියලා. මේ ඔබ්ස්ටකල්ස් කොටස් දෙකකට බෙදෙනවා රියල් අන්රියල්. ඉතින් මේක ලේසි
මේ වගේ කාරණයක් බාණ්ඩ නොගෙන ඉන්න ඇත්තටම මේ කාරණේ වෙන්න පුළුවන්. ඇත්තටම වීසා ඇවිල්ලා වෙන්න පුළුවන් රට යන්න. ඇත්තටම රෝගාතුර වෙලා එන්න පුළුවන්. ඇත්තටම මේ කියන ප්‍රමාණය ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ට් එකක් ඒගොල්ලන්ගේ ගෙදර තියෙන්න පුළුවන්. ඇත්තටම එයා බැංකුව නැත්තම් එයා බංකොලොත් තත්ත්වෙට පත් වෙලා වෙන්න පුළුවන්. ව්‍යාපාර කටයුතු කරන්න බැරි තත්ත්වයකට පත් වෙලා ඇත්තටම වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඒකට අපි කියන රියල් ඔබ්ස්ටැකල් එකක් කියලා. සමහරක් වෙලාවට ඕක බාණ්ඩ නොගන්න රීසන් එකක් විදියට අන්රියල් ඔබ්ස්ටැකල් එකක් විදියට පාවිච්චි කරන්න ඇත්තටම පුළුවන්. එහෙම එකක් වෙලා නැහැ. නමුත් ඒක ඒ විදියට කියන්නත් පුළුවන්. ඉතින් අන්න එහෙම වුණොත් ඕගොල්ලන් සූක්ෂම වුණොත් ඒ ඇත්තටම රට යන්න ඇවිල්ලා නැහැ. ඔයාගෙන් බේරෙන්න එහෙම කියන්නත් ඉඩ තියෙනවා. තේරුණාද? එහෙම කිව්වොත් සමහරක් වෙලාවට ඕගොල්ලෝ හොයාගන්න පුළුවන් නම් භාණ්ඩේ විකුණන්න පුළුවන්. සමහර වෙලාවට ඒ විදිහට කියලා රිජෙක්ට් කරන්න පුළුවන්. මේ හිත නොරිද්දා මේ මල්ලි අපි රට යන්න ඉන්නේ ලබන මාසේ මහත්තයා අපි ලබන මාසේ රට යන්න ඉන්නේ කියලා පොඩි ෂේප් එකක් දාන්න ඉඩ තියෙනවා. ඒවට කියනවා අන්රියල් ඔබ්ස්ටැකල්ස් කියලා. කොහොම හරි ඔබ්ස්ටැකල්ස් කියන එක ඔයගොල්ලෝ ඉගෙන ගන්න මේ රියල් වර්ල්ඩ් ලිමිටේෂන් හෝ ප්‍රැක්ටිකල් කන්ස්ට්‍රේන්ට් එන්න පුළුවන්. එහෙම આવොත් සේල්ස්මන් ටිකක් අපහසු වෙනවා. ඒ කාරණාව ඇත්තනම් මොනවාද රට යනවා නම් රෝගාතුර වල නම් ව්‍යාපාර වහලා නම් බංකොලොත් වෙලා නම් බෑන්ක්‍රෆ්ට් වෙලා නම් සමහරක් වෙලාවට රෙන්ට් එක ඉවර වෙලා නම් නැවත ඒගොල්ලන්ට ව්‍යාපාරික ස්ථානයක් හොයාගන්න අපහසු වෙලා තියෙනවා. ටෙන්ඩර්ස් ඉවර වෙලා නම් මේ විවිධ කාරණා ඇත්තටම එන්න පුළුවන්. එහෙම આવොත් සමහරකට සේල් එක කන්ටිනියු කරන්න බැරි වෙන්න පුළුවන්. මෙන්න මේකට කියනවා අපි රෙසිස්ටන්ස් වල ඔබ්ස්ටැකල්ස් කියලා. ඉතින් මේ ඔබ්ස්ටැකල්ස් ගැන අවබෝධය ඔයාලට තිබුණොත් ඒක රියල්ද අන්රියල්ද කියලා ඔයා ස්ටඩි කරන්න පුළුවන්. සමහරට කස්ටමර්ව වෙන වෙලාවක නැවත හම්බ වෙන්න පුළුවන්. තේරුණාද? හැබැයි ඔබ්ස්ටැකල් එකක් ආවා කියලා සමහරක් වෙලාවට කස්ටමර්ත් එක්ක තියෙන සම්බන්ධතාවය නවත්තන්න එපා. එහෙම ගැන අපි හිතමු ඔයා කෙනෙක් ගාවට ගියා කස්ටමර් කෙනෙක් ගාවට ගියාට පස්සේ කියනවා මේ අනේ මේ මහත්තයව ගොඩක් කල් අපිත් එක්ක ඕගොල්ලෝ අපි දන්නවා ගනුදෙනුත් කරලා තිනවා. ඉතින් මේ පොඩි ප්‍රශ්නයක් අපිට රට යන්න ඇවිල්ලා තියෙනවා. අපි ලබන මාසේ රට යනවා. මයිග්‍රේට් කරනවා. නැත්නම් පර්මනන්ට් රෙසිඩෙන්සි හිසාබ නිසා අපි ඕස්ට්‍රේලියාව පදිංචියට යනවා. හැබැයි එහෙම කිව්වා කියලා මුගෙන් වැඩක් නැහැ කියලා යන්න නවත්තන්න එපා කස්ටමර්ට. අනේ ඇත්තද සර් අපිට ගොඩක් සන්තෝෂයි සර්ට මේ හම්බෙච්ච ඔපචුනිටි එක ගැන. ඒක නිසා ඕන උදව්වක් තියෙනවා නම් කරන්න. කවද සර් ෆ්ලයිට් එක තියෙන්නේ? එයාපෝට් ට්‍රාන්ස්පෝර්ට් හරි මොන හරි ඕන නම් කියන්න මට. ඒ වගේ කන්ටැක්ට් බිල්ඩ් අප් කරගෙන ඔයාලට ඒක විසිටින් කාඩ් එකක් දීලා යන්න පුළුවන්. ඔයාලට ඉතින් මතක තියාගෙන හිටියොත් ලබන මාසේ යනකොට දින කිට්ටු කරලා අහන්න පුළුවන් සර් වීසා හරියද ටිකට්ස් හරියද කවද්ද සර් ෆ්ලයිට් එක මොනවද කරෙන්න ඕන කියලා අහන්නත් පුළුවන්. එදා ඔයාලට කිව්වොත් එම් පාන්දර ෆ්ලයිට් එක රෑ 12ට විතර කෝල් එකක් දීලා සර් මං හිතන්නේ සර් දැන් එයාපෝට් එක ඇත්තේ මං සර්ට මේ සුබපතන්න කතා කරේ කියලා විශ් කරන්නත් පුළුවන්. එතකොට සමහරක් වෙලාවට ඒක ඔයාට හොඳ සම්බන්ධතාවයක් ගොඩනගෙන්නත් පුළුවන්. හරිද? සමහරක් වෙලාවට රට ගිහිපිලාට යාට අවශ්‍යතාවයක් කියලා ඔයාට කතා කරලා වෙන සේල් එකක් ඔයාට හොයලා දෙන්නත් පුළුවන්. මගේ යාළුවෙක් ඉන්නවා ඔයාගේ ප්‍රොඩක්ට් එක හොයනවා. අන්න මම ඔයාගේ නම්බරය දුන්නා කතා කරයි කියලා සමහර වෙලාවට කන්ටැක්ට්ස් හැදෙන්නත් පුළුවන්. ඉතින් මේ වගේ ඔබ්ස්ටැකල් එකක් ආව කියලා කස්ටමර් ඇතහැරලා දාන්න එපා. දැන් එයා වයසයි, එයා බංකොලොත් වෙලා, එයා රෝගාතුර වෙලා එහෙම කරන්න අවශ්‍ය නැහැ. නමුත් ඕගොල්ලෝ අර ලෝන් ටර්ම් රිලේෂන්ෂිප් බිල්ඩ් අප් කරන එක කරගන්න. හැබැයි සේල් එක කිරීමේදී අපහසුතා පැන නගින්න පුළුවන් ඔබ්ස්ටැකල්ස් අවස්ථාව. රයිට්? මේක ඊටාම වැදගත්. මොකද සේල්ස් රෙසිස්ටන්ස් ආවට පස්සේ අපි අධෛර්යයටපත් වෙන්න ඕනේ නැහැ. ප්‍රශ්න අහනකොට මේක සේල්ස් රෙසිස්ටන්ස් එකක්, මේක ඔබ්ස්ටැකල් එකක්, මේක ඔබ්ජෙක්ෂන් එකක් කියන එක ඕගොල්ලන්ට තේරුණොත් ඕගොල්ලන්ගේ අර අදිෂ්ඨානය ඔය කොන්ෆිඩන්ස් ලෙවල් එක ඒ විදිහම තියාගෙන යන්න පුළුවන්.